අපි හිතනවා 2030 වගේ වෙනකොට ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න මේකේ වැඩි ප්‍රමාණයක් 13% වගේ පංගුවකට යන්න ආර්ථිකයේ ඩිජිටල් ආර්ථිකයක් දක්වා ඒ යන ගමන් මගේ එකක් තමයි අපේ අමාත්‍යාංශයේ පැත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙත් මේ රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කරන ටිකට් පත දුම්රිය පත ඩිජිටල් මාධ්‍ය හරහා ලබා ගැනීමට අවස්ථාවක් සපයන එක. ඇත්තටම ඔබතුමාලා මමත් අවුරුදු 15ක් විතර රාජ්‍ය සේවයේ හිටියා 2024 වෙනකන්. එතකොටත් දුම්රිය පාවිච්චි කරා කොළඹ නුවර එන එක. හැබැයි වැඩට නෙවෙයි වෙන කටයුතු සඳහා වෘත්ති සමිති කටයුතු සඳහා. එතකොට ඒ අත්දැකීම වෙනම අත්දැකීමක්. ඕගොල්ලොත් මං හිතන්නේ වැඩි දෙනෙක් දුම්රිය පාවිච්චි කරන අය වෙන්නේ නැති. මේ ඇවිලින නිලධාරීන් දුම්රිය යන කට්ටියද නැත්නම් වාහන යන කට්ටිය මෙතෙන්ට ගෙනලත් දන්නේ නැහැ. එහෙම නැහැනේ. දුම්රිය යන ඇවිල්ලා තියෙන්නේ. රයිට්. එතකොට හැමෝටම හම්බුණාද ඇතුළට එනකොට අර හම්බෙන පොතක් තියෙන එක දුන්නාද චීම හැමෝටම හම්බුණාද ඒක? කට්ටිය ළඟ තියෙනවනේ. තියෙනවනේ ඇතුළේ ප්‍රවේශාරක තියෙන. රයිට්. ඒකේ අපි එක්ස්ප්ලනේෂන් එකක් යනවද මෙතනින් පස්සේ? මේ දැන් මගේ කතාවෙන් පස්සේ මං ගියාට පස්සේ හරි ඒක පැහැදිලි කිරීමක් යනවනේ. මං හිතනවා ඒක වැදගත් කියලා. මමත් දැන් ඉන්න ගමන් ටට්ටක් ගාලා පොඩ්ඩක් කියව ගත්තේ. හොඳට මොළුවට ගියේ නෑ. හැබැයි මේක අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ කොහොමද අපි ගන්නෙ කියන එක. මේ වැඩේ පටන්ගෙන ඉවරුණාට පස්සේ අපි ටික කාලයක් පටන්ගෙන මේ ඉන්න කීප දෙනා විතරක් පාවිච්චි කරලා අනිත් දුම්රිය පාවිච්චි කරන රාජ්‍ය නිලධාරීන් මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ නැත්නම් අපිට මේකේ සම්පූර්ණ ප්‍රතිඵල නෙලා ගන්න බෑ. ඒ නිසා මම හිතනවා මේක අපි ඉගෙන ගන්න එක, මේක දැනුවත් වීම, මේක පාවිච්චි කරන එක, ඒ වගේම අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට මේ පණිවිඩය කන්වේ කරන එක. පණිවිඩය අරන් යන එක වැදගත් වෙනවා. මේක හරහා තමයි අපිට මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්‍රතිඵල සීසන් එක ඇප්ලයි කරන එකේ සම්පූර්ණ ප්‍රතිඵල සම්පූර්ණ රාජ්‍ය නිලධාරීන් අපි මේ මාර්ගය හරහාම සීසන් එක ඇප්ලයි කරගන්න, නැඹුරු කරගන්න හැකියාව තියෙනවා. මූලික අවස්ථාවේ අපි හිතන්නේ 100% සාර්ථක වෙයි කියලා. ඒ කියන්නේ 100% දෙනාම මේක ඇප්ලයි කරයි කියලා. හැබැයි අපි හිතනවා නම් මාස 2ක් 3ක් 4ක් ඇතුළත අපිට පුළුවන් නම් දුම්රිය ප්‍රවේශ පත්‍ර ඉල්ලුම් කරන සියලුම රාජ්‍ය නිලධාරීන් මේ මාර්ගය හරහා අපිට ගන්න හැකියාව තියෙනවා නම් ඒක තමයි මේක අපි බලාපොරොත්තු වෙන ඉලක්කය. එතකොට ඇයි මේ වගේ ක්‍රමයකට අපි මාරු වෙන්නේ? ඇයි රාජ්‍ය නිලධාරීන් ඉස්සරහට පළමුවෙන්ම අපි පටන් ගන්න? කාරණා කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ වැඩිම ආයෝජකයා, වැඩිම මුදල් ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන එක නා ලොකුම ඉන්වෙස්ටර්, ලොකුම ආයෝජකයා තමයි රජය. උදාහරණයක් විදිහට ගත්තොත් රජයේ අයවැය ලේඛනයේ ප්‍රාග්ධන වියදම්, පුනරාවර්තන වියදම් කියලා වර්ග දෙකක් තියෙනවා. කැපිටල් and රිකරන්. ප්‍රාග්ධන වියදම් ගිය අවුරුද්දේ වැඩිම ආයෝජනය කරේ රජයේ රුපියල් බිලියන 1350කට වඩා අධික මුදලක්. ඒතර වැඩිම ඉන්වෙස්ටර්, වැඩිම ලොකු ප්‍රමාණයක් දාන ආයෝජකයා රජය. ඒතර ඒ මුදල් බිමට ව්‍යාපෘති හරහා අරන් යන්න තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා. පොලිටිෂියන්ස්ලා විදිහට අපිට පුළුවන් ප්‍රතිපත්ති හදලා මුදල් වෙන් කරලා ඒ තැන් ප්‍රමුඛතාවල ඇස්තු හදලා අපිට වෙන් කරගන්න. හැබැයි මේ යොදවන මුදල් බිමට අරන් ගිහිල්ලා බිමට අවශ්‍ය සංවර්ධනය රට තුල ආර්ථික ප්‍රසාරණය කරගෙන මේ සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ මේ රාජ්‍ය නිලධාරීන් හරහා. ඒක වෙන කාටවත් කරන්න බෑ. ඒතර ලොකුම ආයෝජකයා ඒ ආයෝජනය කරන මුදලේ ක්‍රියාකාරීත්වය දරන්නේ මේ රාජ්‍ය නිලධාරීන්. ඒක අපි හොඳටම දන්නවා. ඒ නිසා තමයි කවුරු රාජ්‍ය නිලධාරීන් ඉල්ලුවෙත් නැහැ. ජාතික ජන බලවේගයේ බලයට ආවට පස්සේ පළවෙනි අයවැයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප වැඩි කරා. ඕන් හම්බෙනා පේ ස්ලිප් එකක් කියලා එකක් නේ. ස්ලිප් එකක් නේද හැමෝටම හම්බෙන්නේ. පොඩි ස්ලිප් එකක් නේ. මට හම්බුනේත් ඒ වගේ එකක්. මට පළවෙනි 2009 හම්බෙච්ච පළවෙනි ස්ලිප් එක තාම තියෙනවා. මේ වෙනකන් හම්බෙච්ච මිටියක් තියෙනවා ගොඩ ගහලා එකතු කරලා ස්ලිප් එක. මොකද ඒක පොඩි අර දැනෙනවනේ වැඩි වෙච්ච විදිහ බලා ගන්න විදිහ. මම හිතනවා ඕගොල්ලන්ගේ ළඟත් ඇති 2024 සැප්තැම්බර් මාසේ පේ ස්ලිප් එක කියලා. අද ගෙදර ගිහලා බලන්න හොයලා කබඩ් එක ඇතුළේ සැප්තැම්බර් මාසේ 2024 පේ ස්ලිප් එක කීයද තියෙන්නේ කියලා. ඊට පස්සේ 2025 සැප්තැම්බර් විතර එනකොට ජනවාරි මාසෙන් පස්සේ බලන්න පේ ස්ලිප් එක කීයද තියෙන්නේ කියලා. ගිය මාසේ පේ ස්ලිප් එක කීයද කියලා බලන්න. වැටුප් වැඩි වීම කොච්චර වැඩි වුණාද කියලා. ලබන අවුරුද්දේ ජනවාරි 25 පේ ස්ලිප් එක අරගෙන හම්බුනාට පස්සේ ඒකත් අරගෙන බලන්න. කොච්චර වැටුප් වැඩිවීමක් කරලා තියෙනවද කියලා. අපි බලමු ඊට පස්සෙත් මොකද කරන්න පුළුවන් කියලා. ඒතර ඕගොල්ලන්ට තේරෙනවා ආණ්ඩුවක් විදියට අපි රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය සේවකයාගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය අපිට ඕන විදියට
ජනතාවට ඕන විදිහට ආණ්ඩුවට ඕන විදිහට ඉෆෙක්ටිව්ලි යොදවන මුදල් කළමනාකරණය කළ බිමට ව්‍යාපෘති අරන් යන්න කොච්චර මුදලක් වෙන් කරනවද කියලා. මේ අවුරුදු 1.5 ඇතුළත ආණ්ඩුව විදිහට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කරන්න කොච්චර බරක් දාලා තියෙනවද කියන එක තමන්ගේ පේ ස්ලිප් එක ගත්තාම මම හිතනවා යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි ඒ පිළිබඳව කියලා. ඇයි අපි මේ කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා අපි 2028 වෙනකන් ඉන්නවා IMF එකත් එක්ක. ඒකට අපිට තියෙනවා සීලිං එකක්. අපිට වෙන් කරන්න වියදම් කරන්න පුළුවන් ප්‍රාථමික වියදම් 13%යි. GDP එකෙන් 13%යි. දල දේශ නිෂ්පාදනයෙන් 13%යි. ඉතින් ඉරට උඩින් 13ක් තියෙනවා යටින් 100 නා වැඩි කිරීම 100ට ගත්තාම 13යි වියදම් කරන්න පුළුවන් රුපියල්. දැන් ඒකට අපිට ඕක ඇතුලේ තමයි අපිට තියෙන්නේ පුනරාවර්තන වියදම් වගේම ප්‍රාග්ධන වියදම්. රිකරන්ස් සහ කැපිටල් දෙකම තියෙන ඕක ඇතුලේ. කැපිටල් 4%ක්. ඒතර අපිට පඩි වැඩි කරගන්න නම් පුනරාවර්තන වියදම් හරහා රාජ්‍ය සේවක විදියට බිමට මුදල් වැඩි කරගන්න නම් ව්‍යාපෘති හරහා ප්‍රාග්ධන වියදම් විදියට අපිට මොකද්ද කරන්න ඕන? මොකද්ද අපිට කරන්න ඕන? සරල ගණිතය. මොකද්ද? ඉරට යටින් තියෙන එක වැඩි කරගන්න ඕනේ. GDP එක වැඩි කරගන්න ඕනේ. දල දේශීය නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ. ඒතකොට තමයි ඉරට උඩින් තියෙන එක 100න් වැඩි කරපුවාම වැඩි වෙලා එන්නේ. ඒතකොට දල දේශීය නිෂ්පාදනය GDP එක වැඩි කරන්න අපි මොකද කරන්න ඕනේ? මේ අවුරුද්දේ අපි වෙන් කරපු මුදල් ටික අපි ව්‍යාපෘති හරහා බිමට යවන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා 2025 අවුරුද්දේ ඔක සාර්ථක කරගත්තා. ලංකා ඉතිහාසයේ වැඩිම දල දේශීය නිෂ්පාදිතය 2025 අවුරුද්දේ රුපියල් ට්‍රිලියන 32.7යි. ට්‍රිලියන 32.7යි. බිලියන 32750 ගාණක්. ඉතිහාසයෙන් වැඩි මීට කලින් තිබි ට්‍රිලියන 30ක් 2024. ඒ අපි ඔක්කොගේම සාර්ථකත්වයේ ඕගොල්ලන්ගේ කැපවීම ඒකට අපේ ගෞරවය තියෙනවා. අපි යෝජනා කරන්නේ 2026 අවුරුද්දේ ඒ 32.7 ට්‍රිලියන තව වැඩි කරගමු GDP එක විදියට. මේක තමයි හරහා තමයි අපි ආර්ථිකේ ප්‍රසාරණය වෙන්නේ. ආර්ථිකේ ප්‍රසාරණය වුණාම තමයි පර්චේසින් පවර් එක වැඩි වෙන්නේ. මුදල් සංසරණය වැඩි වෙන්නේ. එතකොට අපිට පුළුවන් ඊළඟ අවුරුද්දේ GDP එක වැඩි වීම නිසා වෙන් කරන ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් ප්‍රමාණය වැඩි කරගන්න. බිමට දාන ඕගොල්ලන්ගේ පඩි වැඩි කරගන්න එක, ඒ වගේ ව්‍යාපෘති වලට වෙන් කරන කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක වැඩි කරගන්න. මේ ඔක්කොම ඔබතුමාලා දන්නා අපේට තිබ්බ ලොකුම අභියෝගය තමයි රටේ ආර්ථිකය ස්ථාවර කරගන්න. ඉලක්කම් ඇදියට ගත්තොත් එහෙම 2025 අවුරුද්ද තියෙනවා අපිට ගෝල්ඩන් ඉයර් එකක් විදියට. භාණ්ඩාගාරට මුදල් වැඩෙමින් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. රුපියල් එක. එකක් කස්ටම් එකේ. සමහරට ඉන්න ඇති මෙතන නිලධාරීන් ඉන්නවද මම දන්නේ නැහැ. ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තිබ්බ රුපියල් බිලියන 2500කට වැඩි. ඊළඟට තීරුබදු ආදායම තිබ්බ රුපියල් බිලියන 2200කට වැඩි ඉතිහාසයේ වැඩි. සුරාබදු 230කට වැඩි බිලියන ඉතිහාසයේ වැඩි. මේ හරහා අපිට 1956 ඉඳලා මේ දක්වා අවුරුදු 69ක ඉතිහාසයේම අඩුම ආදායම් වියදම් පරතරය අඩුම අවුරුද්ද බවට 2025 කරගන්න පුළුවන් වුණා. ඒක GDP එකෙන් ගත්තොත් 2.3. ඉරට යටින් GDP එක වැඩි කළා 100න් ගත්තාම 2.3. කියන්නේ කොහොමත් රාජ්‍ය වියදම වැඩි. ලොකු පරතරයක් තියෙනවා. ආදායම අඩුයි. ඔයගොල්ලෝ බජට් එක එනකොට දන්නවා ආදායම අඩුයි කියලා. හැබැයි වියදම හැමදාම අවුරුද්දකම වැඩි වෙනවා. ඉන්ෆ්ලේෂන් එක කොහොමද තියෙනවා. ආර්ථික සංකෝචනය වුණොත් තමයි සංකෝචනලා තිබ්බොත් අපි පහුගිය මාස 11ක් තිබ්බා මේ ඍණ ගාණක්. හැබැයි අපිට වැඩි කරගන්න පුළුවන් වුණා. උද්දමන ගොඩාක් වැඩි වුණත් අවුල් අනකත් අවුල්. ඒතර වියදම වැඩි ආදායම අඩුයි පරතරය වැඩි. අපි වියදම වැඩි වුණා පොඩි ප්‍රමාණයක් 7ක් විතර 8ක් විතර. ආදායම වැඩි වුණා 23ක් විතර. ආදායම් වියදම් පරතරය අපිට අඩු කරගන්න පුළුවන් වුණා GDP එකෙන් 2.3. 2025 අවුරුද්ද ඉතිහාසයේ වැඩිම ආදායම් වියදම් පරතරය අඩුක. මේක අපි ගත්ත ලොකු ඇචීව්මන්ට් එක. මේ හරහා තමයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ අලුත් ව්‍යාපෘති හරහා. ඔයගොල්ලෝ දන්නා ළඟදී පටන් ගත්ත අපේ අමාත්‍යාංශයේ GSL ෆන්ඩ් වලින් මධ්‍යම අධිවේගී මාර්ගයේ CP3 එකේ 3 වෙනි කොටස රඹුක්කන ගලගෙදර කොටස කිලෝමීටර් 18.7ක් දුර ගියා. ඒක ලංකාවේ සල්ලි බිලියන 112.44ක්. මේ ඔක්කොම ප්‍රොජෙක්ට් දුවන්න පුළුවන් වෙන්නේ අපේ ලංකාවේ සල්ලි වලින්. ජනාධිපතිතුමා අපිට කිව්වා GMR නක්කාවිට මහත්මයා හිටියා ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ජනාධිපතිතුමාත් එක්ක තිබ්බ සාකච්ඡාවේදී ලබන අවුරුද්දේ මුල පටන් ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලීකරණය වැඩේ ප්‍රොජෙක්ට් එක හරහා
ලංකාවේ රුපියල් දෙන්න. විදුලිකරණය සහ ළඟ දුවන කෝච්චි ප්‍රධාන දුම්රිය මාර්ගවල කියන්නේ මෙට්‍රෝ ට්‍රේන් වගේ ස්ටෑන්ඩඩ් ගේජ් ඉලෙක්ට්‍රිෆයිඩ් ලයින් වලින් පටන් ගන්න ලංකාවේ සල්ලි දෙන්නම් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මුල ව්‍යාපෘතිය පටන් ගන්න සල්ලි ප්‍රශ්නයක් නෑ අපිට වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. ඒ වුණොත් අපිට පුළුවන් වෙනවා කොළඹ සදාසන්න ප්‍රදේශයේ ඔයගොල්ලෝ රාජ්‍යසේවක විදිහට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය හරහා වැඩට එනවා නම් පළවෙනි ස්ටෙප් එක විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ රත්නපුරේ ලයින් එකේ මරදාන ඉඳලා මහා කුඹර දක්වා ඉලෙක්ට්‍රිෆයිඩ් එලිවේටඩ් ස්ටෑන්ඩඩ් ගේජ් ලයින් එකක් පටන් ගන්න. ඊළඟට මේන් ලයින් එක ගත්තොත් එහෙම අපි පොල්ගහල දක්වා යා යුතුයි. නමුත් පළවෙනි ස්ටෙප් එක විදිහට මරදාන ඉඳලා රාගම දක්වා ඉලෙක්ට්‍රිෆයිඩ් කෝච්චි ඔය ළඟ දුවන. ඊළඟ අනිත් ලයින් එක තමයි මොකද ලක්මා? කෝස්ටල් ලයින් එකේ. කෝස්ටල් ලයින් එකේ පානදුර දක්වා යා යුතුයි. නමුත් දකුණු කළුතර දක්වා පළවෙනි අවුරුදු. මේ හරහා අපි හිතනවා රාජ්‍ය සේවකයට තවත් ලේසි වෙයි කෝච්චි එනවා නම් දැන් එනවට වඩා දැන් ඉතින් තෙමෙනවා කොන තරම් එනවා ෆෝන් එකට මැසේජ් වතුර ලීක් වෙනවා ෂටර්ස් වලින් ෆෑන් වැඩ කරන්නේ නැහැ සෙනග වැඩි ඔය ප්‍රශ්න ඔක්කොම තියෙනවා මීට වඩා සුවදායක විදිහට අපි හිතනවා අවුරුදු 3ක් 4ක් ඇතුළත නේදනක් ආවට මාත්‍යා අපිට පුළුවන් වෙන්නේ නේද අවුරුදු 3ක් 4ක් ඇතුළත මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරලා මේ තදාසන්න ඒ වටේ තියෙන සර්කල් එකේ සබ්බර්බන් ඒරියා එකේ අපි කොළඹට ළඟ තදාසන්න ඒරියා එකේ මේ සැප පහසු මීට වඩා වෙනස් අත්දැකීමක් තියෙන දුම්රිය ව්‍යාපෘතියකට මාරු වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක තමයි රජයේ වැඩපිළිවෙල අපි හිතනවා මේක අපිට කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. හැබැයි සමහරට අනිති බියක් ඇති කරගන්න පුළුවන් වෙයි සමහරට 2000 ඔය කතාවක් යනවා 2028 වෙනකොට අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වෙනවා හොඳටම. ඒ නිසා මේක ඉකොනොමික ක්‍රයිසිස් එකක් එන්න පුළුවන් කියලා. ඕක තව ගැට ගන්නවා ඩොලරේ ෆ්ලක්චුවේට් වෙනවත් එක්ක. දැන් අද වෙනකොට යම් තාක් ස්ටේබල් වෙලා තියෙනවා. ඒක නම් ගොඩක් උනේ ඩොලර් මාරු කරන එක්ස්පෝර්ටර්ස්ලා අපි අපනයන කරන කට්ටිය ඩොලර් මාරු නොකර ළඟ තියාගෙන හිටියා. ඒතකොට ඩොලරේ තියෙන ඉල්ලුම වැඩි, තෙරපුම වැඩි. මොකද හිතනවා තව ටිකක් වැඩි වෙයි. අද 330ට මාරු නොකර අතේ තියන් හිටියොත් ලබන සතිය වෙනකොට 340 වෙයිද අපිට වැඩි රුපියල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒලා තියන් ඉන්නවා. ඒතර නිසා ඩොලර් ප්‍රමාණය අඩු වී මාකට් එකේ ඉල්ලුම වැඩි, සැපයුම අඩුයි උඩට යනවා. ඕක තමයි සරල සිද්ධිය. නමුත් ඒක කළමනාකරණය වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේකත් කළමනාකරණය කර හැකි දෙයක් 2028 වැඩි ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා කියන එක වැරදි. අපේ තිබ්බ ලොකුම අභියෝගය තමයි ගිය අවුරුද්දේ අපිට එන ඩොලර් ඉන්කම් එක කොහොමද ස්ටේබල් කරගන්න කියන එක. ඒක ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ලංකාවට ඩොලර් එන්න ප්‍රධාන මාර්ග 4ක් තියෙනවා. එකක් සංචාරක කර්මාන්තය. 2025 අවුරුද්දේ තමයි වැඩිම සංචාරකයෝ ලංකාවට ගේන්න පුළුවන් වුණේ මිලියන 2.3කට වඩා ආදායම ඩොලර් බිලියන 3.2ක්. ගිය අවුරුද්දේ 2025 අවුරුද්දේ ඉතිහාසයෙන් වැඩිම. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ 2025 ජනවාරියට සාපේක්ෂව 2026 ජනවාරි සංචාරක ප්‍රමාණය වැඩි ආදායම වැඩි. 2025 පෙබරවාරියට සාපේක්ෂව 2026 පෙබරවාරි සංචාරක වැඩි ආදායම වැඩි. පළවෙනි මාස දෙකේම 2025 පළවෙනි මාස දෙකට වඩා අපි ආදායම වැඩි කරගත්ත සංචාරක හරහා එන ඩොලර් ආදායම. හැබැයි යුද්ධය පටන් ගත්තේ පෙබරවාරි 27 හරි 28 හරි අපිට මාර්තු අප්‍රේල් දෙක අපිට කෙලවුණා. මැයි වෙනකොට අපි ආයෙ රිකවර් කරගත්තා. මැයි වෙනකොට අපි ආයෙ රිකවර් කරගත්තා. ඒතර අපි ආයෙ ඒක ස්ටේබල් කරන් තියෙනවා. දල වශයෙන් ගත්තොත් මැයි වගේ වෙනකොට අප්‍රේල් අන්තිම වෙනකොට ගිය අවුරුද්දට සාපේක්ෂව ලොකු ඩ්‍රොප් එකක් තිබ්බේ නැහැ. සංචාරක පැමිණීම 3% විතර අඩුවක් තමයි තිබ්බේ. නිසා ලොකු ගැටලුවක් නැහැ. ඒකෙත් අපි ආදායම සිකියුර් කරගෙන තියෙනවා. දෙවෙනි කාරණය තමයි අපනයන එක්ස්පෝර්ට් වලින් ලංකාවේ නිෂ්පාදන සහ සේවා වලින් පිටරට යවලා එන ආදායම. 2025 අවුරුද්දේ තමයි වැඩිම ආදායමක් ආවේ. ඔබතුමාලා දන්නා ඩොලර් බිලියන 17.25. ඒතර අපේ ටාගට් එක තමයි මේ අවුරුද්දේ ඒක 18කට අරන් යන්නේ. ගිය අවුරුද්දේ 17.25ක් ඩොලර් බිලියන තිබ්බනේ මේක පාර අවුරුද්දේ 18කට යන අරගෙන යන එක. අපිට හොඳ ග්‍රීන් ලයිට් එකක් ලැබිලා තිනවා. පළවෙනි කාර්තු ඉවර වෙනකොට අප්‍රේල් ඉවර වෙනකොට ඩොලර් මිලියන 5740 ගානකට වගේ 5.7ක පැනලා යන්න පුළුවන් වෙලා තියෙනවා ඩොලර් බිලියන. ඒතර 6න් වැඩි කරත් 6 3 18යි. දෙවෙනි තුන්වෙනි කාර්තු වල කොහොමද ඒ ටාගට් එකට යන්න පුළුවන්. තුන්වෙනි එක තමයි රෙමිටන්ස් පිටරට ඉන්න අපේ සහෝදර ජනතාව රට වැඩ කරලා අපිට එවන ඩොලර් ප්‍රමාණය. ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 8.1යි ආවේ. ඒකත් ඉතිහාසයේ වැඩිම. මේ අවුරුද්දේ පළවෙනි අප්‍රේල් ඉවර වෙනකොට ඩොලර් බිලියන 3ක් ඇවිල්ලා තිනවා. අපි ටාගට් එක 9යි මේ අවුරුද්දේ. අප්‍රේල් උත් ඉවර වෙනකොට ඩොලර් බිලියන 3.9ක්.
ඒක ඇවිල්ලා ගිය අවුරුද්දේ මාස ටිකට සාපේක්ෂව 36ක වැඩි වීම. ඒතර පැහැදිලි මේ යන ගමන් මගේ අපේ ඉලක්කම් එක්ක අපි ඉස්සරහට යනවා. ගිය අවුරුද්දේ අපි ඔක්කොම ටික තිබ්බා වැඩිම ටික 2026 අවුරුද්දේ මේ ලෝක අර්බුදයක් තියෙද්දි අපි ඒ ටික බැලන්ස් කරගෙන යනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ටාගට් වලට යන්න පුළුවන් වෙනවා. එතකොට ඔය කියන 2028 ණය ගෙවීමේ අර්බුදයක්වත් ඒකක් කිසිවක් ඉන්නේ නැහැ. ඇත්තම කතාව වැඩිම ණය ගෙවන්න තිබ්බේ මේ අවුරුද්දේ. 25 අවුරුද්දේ අපි ගෙවුවා ණය විදියට ඩොලර් බිලියන 3.9ක්. මේ අවුරුද්ද ගෙවන්න තියෙන ඩොලර් බිලියන 3.7යි. ලබන අවුරුද්ද ගෙවන්න තියෙන ඩොලර් බිලියන 2.5යි. 28 ගෙවන්න තියෙන ඩොලර් බිලියන 3.2යි. 29 3.3යි. 2030 ගෙවන්න තියෙන්නේ 3.5යි. 31 ඩොලර් බිලියන 3.4යි. 32 ඩොලර් බිලියන 3.3යි. වැඩිම ගෙව්වේ මේ අවුරුද්දේ 3.9යි. තේරුණාද? මේ අපි ආර්ථිකය කළමනාකරණය කරලා ස්ථාවර යන ගමන. ඒ නිසා ඔබතුමාලන්ට කියන්න තියෙන්නේ මේ අපි යොදවන මුදල් ටික බිමට අරන් ගිහිල්ලා ව්‍යාපෘති හරහා වැඩේ ගොඩ දාලා දෙන එක තමයි ඔබතුමාලන්ගේ තියෙන ඉල්ලීම. ඒ වෙනුවෙන් ආණ්ඩුව විදියට අපි රාජ්‍ය සේවකයාට කරන්න පුළුවන් උපරිමය කරනවා. අවසාන වශයෙන් ඔයගොල්ලෝ අහලා තියෙනවද කුඩලිගම කියලා කවියෙක් ඉන්නවා කොළඹ යුගයේ කවියෙක් සමහර සාහිත්‍ය ගැන පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටිය නම් ඔය කියවලා ඇති කුඩලිගම අහලා නැද්ද කවුරුත් ගංගාවේ සංගීතය අහලා තියෙනවද මිස් අහලා තියෙනවද ඔළුව වලනවා අහලා තියෙන ගංගාවේ සංගීතය 7ක් හරි 8ක් හරි තියෙන කවියේකේ ඒකේ එක කැලලක් තියෙනවා ඒකේ තියෙන මෙහෙමයි කන්නාඩි දෙක නැහැ සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතනකදී හෝ මහ මූද හිමි හමු වුණු කෙනෙක් මා සතු බර ඔහුට දෙමි. ඔයගොල්ලෝ දන්නවා දේශපාලන විද්‍යාවෙත් අපි කියනවා ඕනම දෙයක් ප්‍රමාණාත්මකව වර්ධනය වුණාම ඒක ප්‍රමාණාත්මක වර්ධනය වීම එකතු වීමක් කරා ගුණාත්මක වර්ධනයක් බවට පරිවර්තනය වෙනවා. වතුර රත් කරගෙන ආවට පස්සේ ටෙම්පරේචර් එක වැඩිගෙන ගිහිල්ලා එක ලෙවල් එකට ආවට පස්සේ ඒක ඉවපොරේට් වෙනවා. වාෂ්පීකරණය බවට පත් වෙලා මේ වාෂ්ප වෙනවා. ප්‍රමාණාත්මක උෂ්ණත්වය වැඩි වෙනවා. යම් අවස්ථාවකදී ඒක ගුණාත්මක පරිවර්තනයක් බවට පත් වෙනවා වාෂ්ප වෙනවා. අපේ සමූහයේත් එහෙම තමයි. අපි වැරදි කරගෙන එනවා නම් ඒක ප්‍රමාණාත්මක වැඩි වෙලා වැරද්ද කියන එක ගුණාත්මක භාවයක් බවට පත් වෙනවා. අපි අපේ කල්චර් එක අපේ ඇටිටියුඩ් අපි හිතන පතන විදිය අපි වැඩ කරන විදිය ප්‍රමාණාත්මකව අපි එෆිෂියන්ට්ලි අපි බලාපොරොත්තු වෙන විදියට ගුණාත්මක විදියට වර්ධනය වෙනවා නම් අන්තිමට අපේ අවුට්පුට් එකත් අපි හිතන පතන දේ හැමදේම ඒක ගුණාත්මක වර්ධනයක් බවට පරිවර්තන වෙනවා. ඒ නිසා අපි ඕගොල්ලන්ගේ රාජ්‍ය නිලධාරීන් විදිහට ඉල්ලා සිටින්නේ එක පාට මේක කරන්න බෑ. අවුරුදු 3කින් මේක වෙන්නේත් නෑ මේ ප්‍රමාණාත්මක වර්ධනය කියන එක. ගුණාත්මක වර්ධනය අපි අවුරුදු 3කින් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හිතන අවුරුදු 5ක් 10ක් යනකොට එක වසරට පාසලට ඇතුළත් වෙන ළමයා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලබන අධ්‍යාපනය එයාගේ ඇටිටියුඩ් වෙනස් වෙන විදිය, හිතන පතන වෙනස් වෙන විදිය, ක්‍රියා කරන විදිය වෙනස් වෙන විදිය අනුව ඒ ප්‍රමාණාත්මක වර්ධනය අවුරුදු 10ක් 12ක් යනකොට සමාජයේම ගුණාත්මක වර්ධනයක් බවට පරිවර්තනය වෙයි කියලා. රාජ්‍ය නිලධාරීන් විදියට ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ ඒ සමාජ පරිවර්තනය වෙලා ප්‍රමාණාත්මක වැඩි වෙලා අවසානයේ මුළු සමාජයේම ගුණාත්මක පරිවර්තනයක් වෙන දවස වෙනකන් ඔබතුමාලා මේ කවිය වගේ මේ ප්‍රමාණාත්මක පරිවර්තනය අල්ලන් ඉන්න. ඒක තමයි මම ඔබතුමාලන් ඉල්ලගෙන හිටින දේ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු කියන එක යෝජනා කරමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. ජය වේවා.